හසලකින් හැරිලා වස්කමුව පාරේනකොට අර ඈත කන්ද උඩ ජීප් රථයක් නවත්තලා තියනවා වගේ ලස්සනට පේන්නේ යහන්ගල කන්ද. ඔය ඈතට පේන සුන්දරත්වය අද ළඟට ගියාම අතුරුදහන් වෙනවා. ඒක කඳුළු කතාවක් වෙලා තියෙන්නේ. යහන්ගල දිහා මිනිස්සු බැලුවේ පුදුම ප්‍රබෝධයකින්, ආඩම්බරයකින් සහ ගෞරවයකින්. ජනප්‍රවාදයට අනුව රාවණා රජු විවේකගත් තැනක් වශයෙන් රාවණා රජුගේ දේහය තැන්පත් වෙලා තියෙන තැනක් හැටියට මිනිසු තුල විශ්වාසයක් තිබුණා. උඩත්තව නෙළුම්වල ගම්මානයේ අව්‍යාජ ගැමියන් හැමදාම හිතුවේ අපේ ගම ආරක්ෂා කරන දෙවියෝ වැඩ ඉන්නේ යහන්ගල කියලා. ඒ දිහා බලාගෙන ඇතැම් විට අංජලිකරණ පවත්වලා මහත් ගෞරවයකින් තමන්ගේ දුක් අඳෝනා කියලා ඒ ජීවිත ප්‍රශ්න දෙවියන්ට බාර කරලා අපේක්ෂා බංගත්වය නැති කරගන්න. කොයි වෙලාවක හරි දෙවියෝ අපේ මූණ බලයි කියලා හිතුවා. රාත්‍රී කාලේ ඒ දෙස බලා දේවතා එලි විශ්වාස කරා. කම්මං දල්හං කින්ති කරෝමි. කර්මය දැඩි වූ කල මා කුමක් කරම්ද? යකඩ මල්ලට ගුල්ලු ගැහුවනම් හාල් මල්ල නොබලාම විසික්කපන් කියලා ගමේ කියමනක් තියෙනවා. බුදුන්ටත් කර්ම 12ක් විපාක දුන් කල යහන්ගල දෙවියෝ කුමක් කරන්ද? දවසක් භාග්‍යවතුන් වහන්සේට කොසල් රජතුමා මෙහෙම කියනවා. ස්වාමිනී භාග්‍යවතුන් වහන්සේ, මගේ මිත්තනිය, මගේ ආච්චි අම්මා අද මටත් නොකිය අභාවයට පත් වෙලා. මට මේක දරාගන්න බෑ බුදුහාමුදුරුවනේ. මම මේ කෝසල රාජ්‍යයේ රජතුමා. රාජ ආඥාවකින් මට ගොඩාක් දේවල් නවත්තන්න පුළුවන්. ස්වාමිනී මට මාරයා නවත්තන්න පුළුවන් වුණා නම් රාජ ආඥාවකින් මම ඒක කරනවා. නමුත් එහෙම කරන්න බැරි වුණා. මගේ මිත්තණියගේ පණකෙන්ද මාරයා අරගෙන ගියා. ස්වාමිනී මට විශාල ධන ධාන්‍ය ගබඩාවක් තියෙනවා. රන් රිදී මුතුමැණික් කෝටි ප්‍රකෝටි ගාණක් තියෙනවා. මාරයා මගෙන් ඒවා ඉල්ලුවා නම් මං දීලා මගේ මිත්තණියගේ පණකෙන්ද බේරගන්නවා. ස්වාමිනී එහෙමුනේ නෑ. මාරයා මාරාවේශව ඇවිත් මගේ මිත්තණියගේ පණකෙන්ද අරගෙන ගියා. ස්වාමිනී විතරක් නෙවෙයි, මට ඇත් අස් රිය පාබල කියන චතුරාංගිනී සේනාවක් ඉන්නවා. මාරයත් එක්ක යුද්ධ කරන්න පුළුවන් වුණා නම්, මාරයත් එක්ක යුද්ධ කරලා මගේ මිත්තණියගේ පණකෙන්ද බේරගන්න පුළුවන් වුණා නම් මං එහෙම කරනවා. ස්වාමිනී එහෙම කරන්න බැරි වුණා. මගේ මිත්තණියගේ පණකෙන්ද මාරයා අරගෙන ගියා. මට මේක දරාගන්න බෑ කියලා රජතුමා අඬනකොට අපේ භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාලා. රජතුමනි, සබ්බේ සත්තහා මරිසන්ති. සියලු සත්වයෝ මරණයට පත් වෙනවා. මරණං තංහි ජීවිතං. මේ ජීවිතය මරණයෙන් කෙලවර වෙනවා. පුඤ්ඤ පාප පලෝපගා. පින්කලැත්තෝ සුගතියට යනවා. පව්කලැත්තෝ දුගතියට යනවා.